හරි විත්වත් පුටුවක් අරන් තියෙනවා. ඒ කියන්නේ උගේ පුකේ තරමට පුටු ඊට නෑ. ඇවිල්ලා බලද්දි හෙඩ්සෙට් එකට නෑ බා. මේටිගේ මචං මම ෆුල් try එක දෙනවා අදත් ගියා මාළු ටැංකියක් බලන්න ඒක සාර්ථක වුණේ නැහැ. අඩි 5ක මාළු ටැංකියක්. අපේ අම්මා කැමති නෑ මං ගේනවට. මම ඕඩර් කරලා දාගෙන මාක්ස් යනවා. කොහමද ලකුණු රිසල්ට් එක ආස් යකෝ අතින් අරන් බෝලේ වලට දාන්න ඕනේ නැත්නම් යන්නේ නෑ. පීනට හම්බෙච්ච පුටුවක් තියාගෙන හරිද මුගේ වගේ කියවනෝ නැද්ද හවියා? ඔලක තියෙන හෙල්මට් එක බා. අර මෙහෙම වැටෙනවා දැන් යන්නේ අපේ මේ ඉන්ට්‍රෝ එකක් මේකට සාම නෑ අපි හිතුන විදිහට පටන් ගමු මේ. නෑ හරි. බෑ එහෙම බෑ ඉතින් ඉදිරියට පටන් ගන්න බෑ මම හිතන්නේ අපි ස්පොන්සර් කරන්න හදන්නේ අද කම්පැනිස් වලට නේ. ඊටපන් ඕකේ බා. සභාවෙන් අවසරයි. අපේ තුන්වෙනි ස්වාමියා නැද්ද බා? අනේ තුන්වෙනි සෝමිය අනිවා පටන් ගන්න යන්නේ අපි පටන් ගන්න යන්නේ අපි දැම්ම සබස්ක්‍රයිබ් පැය කරන්න භාගයක් බලන්න තිස්සේ සබස්ක්‍රයිබ් කරන්න අපි පැය භාගයක් තිස්සේ මේ තැනට එන්න අපි දැඟලුවා. දැන් තමයි රෙකෝඩ් බොක්ස් මෙපුවේ. දැන් හරි ගියා. අපි කළු මහත්තයව සුදු කරලා තියෙනවා දැන්. ඒත් කලින් වටී දෙන උට ඒ රින් ලයිට් එකත් මදිවා. බෙල්ල දාන්න. කැමරාවේ එල්ල දානවා. ඔබ ඇබ්සර්ව් වෙනවා මුට ඒකයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. එළිය මම ඇබ්සර්ව් නෑ. වෙනවනේ. රින් ලයිට් එක බෙල්ල දැම්මම හරි බා. මොකද මේ සතිය උනේ කට්ටියගේ? පින් ලයිට් එක බෙල්ල දාලා සුදු පාට පොල්ලක් දෙන්න. උදි මොකද උනේ මේ සතියේ? මේ සතියේ নানা ප්‍රකාර දේවල් වුණා මොනවද පොසිටිව් වලින්ද පටන් ගන්න ඕනේ නෙගටිව් වලින් මෙහෙමයි. ඒක අපේ මිනිස්සු මචං කෙරෙනකන් තමයි බලන් ඉන්නේ. අර ඒ නිසා නෙගටිව් එකකින්ම පටන් ගන්න. නෙගටිව් කියන්නේ මෙහෙමයි මේ දවස්වල මචං එක්සෑම් සහ අසයින්මන්ට් එතකොට මම ඒවට යන මේවත් එක්ක මොංගල් වෙලා තියෙන්නේ අනේ අපි දන්නවනේ ඔබ පාඩම් කරන තරම. නෑ මෙහෙම ඒක තමයි කියන පොඩ්ඩ අහගන්න පාඩම් කරන්නේ ඊට කලින් දවසේ ගේම ගාලා මේව කරගන්නවා පැය කීපේ දින එක්සෑම් එකට ඒ අතරතුර තමයි ගේම ගහගන්නේ හබිය ෆෝල් කළා උදි මෙහෙට එක්සෑම් නේ බැලුවද? අඩ උඹ මැත්ස් එක බැලුවද ආයෙත් එක්සෑම්ද? හබිය මොකෝ උනේ? හබිය මේ මම පුක කහනව ගණන් ගන්න එපා. කහනව වැඩියද? මේ සතිය උනේ පුටුව ගත්ත එක තමයි. පුටුව අරන් ගෙදර කඩවස්ස හෙඩ්සෙට් එකට ගන්න. පුටුව විස්තර කියන්න කාට ඉඩමදි වුණ කතන්දර පුටුවේ බලහන්. හරි විත්වත් පුටුවක් අරන් තියෙනවා. ඒ කියන්නේ උගේ පුකේ තරමට පුටු ඊට නෑ. ඇවිල්ලා බලද්දි හෙඩ්සෙට් එකට නෑ බා. හරි සන්තෝෂයිනේ. වාසනාව ඉෂාරය මොකෝනේ? මේටිගේ මචං මම ෆුල් try එක දෙනවා අදත් ගියා මාළු ටැංකියක් බලන්න ඒක සාර්ථක වුණේ නැහැ. අඩි 5ක මාළු ටැංකියක්. අපේ අම්මා කැමති නෑ මං ගේනවට. ඇත්ත ඇත්ත. මූලික අර මේ ටීවී රිප්‍රසන්ට් කෙනෙක් වෙයි. මං බලන්න ගියා අද මාළු ටැංකිය. අපේ අම්මා කැමති නෑ. මෙන්න මාළුව. මෙන්න බලාපොල මෙන්න මාළුව මෙන්න ටැංකිය. මගේ මාළුවගේ බඩේ පණුවෙක් බෙහෙත් ගේන්න ඕනේ. ඌ මට කියන ඒ ටැංකිය ගෙනවොත් එහෙම මුගේ ඇදෝට තමයි තියන්න වෙන්නේ බා. මට කියන අඩෝ අර බෙහෙත් එක දැම්මම තනි සුදු කිරි සුදු පාට වල ටැංකිය හරිද ඊට පස්සේ කියන අර ෆිල්ටර් ඔන් කරා විතර පැයක් ගියේ නෑ සම්පූර්ණ ක්ලීන් උනායි මූ අර හදපු ෆිල්ටරේ හොඳයි කියලා කියන්න තමයි අරක කියන්නේ වා සමහර ඉන්නවානේ 20000 30000 දීලා ෆිල්ටර් එකක් ගන්න ඒවට වැඩක් නෑ. දැන් මම මේ හැබැයි මේ සිංගල් ෆෑන් එකේ තියෙන මයික මක් කරලා ෆිල්ටර් එක හදුවා. ඕකේ. හරි ඒකත් ඉතින් උගේ ෆෑන් එක නෙමෙයි අක්කගේ ෆෑන් එකනේ. ඒකත් කියපන් මුලින්ම. තාම ප්ලේ කරේ නෑ අවුලක් නෑ. මගේ වීක් එකේ මචං අපිට
ෆස්ට් ටයිම් ස්නෝ එක දුන්න මේ වීක් එකේ. රසී පොඩි ස්නෝෆෝල් එකක් ගියා. මේ වීඩියෝ එක දාමු. මම රෙකෝඩ් කරගත්ත උදේම මත්තයා එක දාන්න. මේ ඒක තමයි මේ වීක් කිව්වන ප්‍රධානම දේ. ඊට පස්සේ අපි ඊයේ ගියා පූල් පාරක් ගහන්න. පැයට පයින්න $20ද කොහෙද. හරි මේ පූල් ගහන්න ගියා. ඊට පස්සේ මේ අපි ඊයේ ප්ලෑන් කරා ප්‍රිඩේට් අලුත් මොකද්ද ඒක ප්‍රිඩේට් මොකද්ද අලුත් එකේ නම? ප්‍රෙඩේටර් බෑඩ්ලෑන්ඩ්ස් නේ. බෑඩ්ලෑන්ඩ්ස් බලන්න ප්ලෑන් කරා. ඊට පස්සේ මේ සිනප්ලෙක්ස් කියලා තියෙනවා. සිනප්ලෙක්ස් එකේ බැලුවම රෑ 10ට තිබ්බේ 3D එක. ඊට වඩා ඉතින් අර පූල් එක සොබි නිසා ඉතින් පූල් එක ගැහුවා 11:00 විතර. ඊට පස්සේ පිට්සා ගත්තා. පිට්සා නම් මචං ගෙදර ගන්න අපිට දුන්නේ ස්පෙෂලි මාක් කරන්න. අනේ පලයන්න උඹලද හොඳ බන්ස් දෙක කාලා තිබ්බේ. අපි ඒ කතන්දරයට එමු. නෑ අපි ඒකට එමු. අපි පස්සේ වෝමින් මේ ඊට පස්සේ ෆිල්ම් එක බලලා ආතල්ලක ආවී. මට ප්‍රශ්නයක් තියෙනවා. පූල් ගහද්දී ඔයගලන්ට ටීම්ස් කොහොමද හම්බෙන්නේ? නැත්තම් ඉන්ඩිවිජුවල් ටීම්ස් කියන්නේ අපි යන්නේ 4ක්. හරිද? එතකොට පෙයා. එතකොට එකම එක ටේබල් එකක් ගන්නේ. එතකොට එක ටීම් එක දෙන්නේ ප්ලේ කරනවා. මුලින්ම දැන් හිතන්න 8 බෝල්ද නැත්තම් 9 බෝල්? 8 බෝල් නේ. 8 බෝල් එක බා. අර පිළිවෙලට දාගෙන යන්නේ 1 2 3 කොහොමද? එහෙම ඕඩර් දාගෙන මාක්ස් කොහොමද? ලකුණු රිසල්ට් එක මාක්ස් යකෝ අතින් අරන් බෝලේ වලට දාන්න ඕනේ නැත්නම් යන්නේ ගල්ලේ අරු වරේ බලන්කම මේ බෝලේ දානවා. මේ ඒක පිළිවෙලට දැම්බේ නැත්නම් ආ මුලින් ඉඳන් දාන්න ඕනේ. නම් බෝඩ් එකට යන්න ඕනේ. ඕකේ. එහෙම තමයි විස්තරේ උනේ. මේ අපි මේ මොකද්ද මම ඔව් එතකොට දැන් පෙයාපයස්නේ ගහන්නේ. එතකොට දැන් උඹට අදාළ සයිඩ් එකක් තියෙනවද නැත්තම් මේ සයිඩ් එකක් කියන්නේ මචං දැන් හිතන්න එකට ටර්න් එකක් ආවා කියලා. එකට ටර්න් එකක් ආව මචං ඌ මැච් එක ඉවර කරනවා. එහෙම නැත්තම් ආයෙත් දැන් අපිට එක බෝලයක් දාගන්න බැරුණා. ඊට පස්සේ ඔපොසිට් ටීම් එකේ chance එක යනවා. නෑ මට දැනගන්න ටේබල් එක පුරාම ඔයගලන්ට ඇක්සස් කරන්න පුළුවන්ද නැත්තම් එහෙම ඒරියා එකක් ඔව් පුළුවන්. ඒ කියන්නේ අපිට බෝල් එක දාගන්න මිස් වුණොත් ඊට පස්සේ අනිත් ටීම් එකට chance එක යනවා. ඒ කියන්නේ මේ ටේබල් එක උඩ උනත් ගහන්න පුළුවන් නේ. ඔය කියන්නේ සුදු පාට බෝල් මූ ඇහුවේ ටේබල් එක වටේ ගිහින් අපිට ගහන්න පුළුවන්ද කියලා. ටේබල් එක හරවලා උනත් ගහන්න පුළුවන්ද? හරවලා ගහන්න බෑ. ටේබල් එක වටේ ගිහින් ගහතේ. දැන් ඉෂානුඹ පුටුව කෙලින් තියලා වාඩි වුණත් එකයි මේ පැත්තට තියලා වාඩි වුණත් එකයි දෙකම එකයි නේ. මම ඇත්තටම මම රිකමෙන්ඩේෂන් එකක් දෙන්න කැමතියි. ඔය පූල් ගහන මේස උඩ හදන්නනේ මේවා කරගෙන පුළුවන්. ඕන පැත්තකට හරලා ගන්න පුළුවන්. අයි නිකන් ඇවිදින්න. උඹට තියෙන අර හාමුදුරු ඉඳ හාමුදුරු මේ නීන් පීනට හම්බෙච්ච පුටුවක් තියාගෙන හරිද මුගේ වගේ කියවනෝ නැද්ද හවියා? අද ඒක වගේ තමයි ඈ. මේ ඒ නෙමෙයි මේ මොකද මේ අලුත් ෆිල්ම් එක ගැන හිතන්නේ පිළියෙට එක ගැන. මම හිතනවා ඒක සුපිරි කියලා. මොකද දැන්ටම IMDb 7.6ක් තියෙනවා. මට මතකේ තියෙන මාර්කින්ස් බැලුවොත් දැන්ටම මිලියන 2.6ක්ද කොහෙදනේ ඔයාලා තියෙනවා මම හිතන්නේ. ඊට වැඩිද කොහෙද? මම හරියටම මෙහෙ තියෙන මේ ඊයේ සීට්ස් ඔක්කොම බුක් බං. තාම මෙහෙ ඇවිල්ලා නැහැ. මම දැක්කා මේ ආටිකල්ස් දෙක තුනක් දාලා තියෙනවා. මෙහෙ තාම රිලීස් මේ ලින්ක්ස් එක විතරයි මේ මොනවාද? කියන්නේ මොනවාද KCC එකයි ස්කෝප් එකේ නම් කොහොමද දාලා තිබ්බේ නැහැ. KCC එකේ දාලා තියෙනවා හැබැයි ලින්ක් එක අවైలබල් නැහැ. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. මම හිතන්නේ කමෙන්ට් සූන් වෙන්නේ නැති බං. කමෙන්ට් සූන් වලත් හැබැයි නැහැ. ඇවිල්ලා තිබ්බා බා. කමෙන්ට් සූන් වලත් තිබ්බා ඇවිල්ලා තිබ්බා. මම අද චෙක් කරා මේ මට ඒක බලා ගන්න ඕනේ නේද? තිබ්බේ නැහැ මේ. තිබ්බා බා. ඔව් තිබිලා අයින් කරා. තිබ්බා. ඔව් SEO වලත් තියෙනවා. නෑ තාම තියෙනවා. තාම තියෙනවා. කැමරා කොපිය. ඔව් ඒවා තියෙනවා. කියන්නේ ෆිල්ම් වල ෆිල්ම් වල. මට අද උදේ ආවම මම
මං කිව්වා හවියට කිව්වා අපි මේ පිටේට බලන්න පොඩ මෙහෙත් ඇවිල්ලා තියෙනවා කිව්වා මං සිරාට කැමරා කොපිය තියනවලු බලන්න හොඳනේ. මේ මට මතක් උබල ටික එකතු වෙලා බලන්න කියන්නේ සිංහල ෆිල්ම් එක කතුරු විතුරුනේ අඩුව එක පට්ටේ ඒ කසු පිරිය ආවෙ නෑ බා මං ආවෙන හේතු කියන්න එපා හේතු කියන්න එපා හේතුව මේ ඩෑස්ක නංගි ඉශාරය බැන්න බල දෙන්නට අඩුව මුන් දෙන්නට පිස්සු ඕව කොහොමද බලන්නේ කියලා ඉශාරය කිව එනවනම් වරින් එනවනම් වරින් මම අමං මේක බලන්න එනයකුවහම අවිදුවකව අඩු මමත්වෙන මටත් බාන්නන එක උත්තේනයකුවා එකක් තමයි පස්ස ඇද හිටියේ අරකයි මේකයි ඊට පස උත්තෙනවා නැට්ටපුක එකගේ නන්දි හැබැයි මේ කහවංග දැක කාවිනෑටබ අප සෙට්ටගේ කවුදාව නැ සැපද මට මාර ඒ ගත්තු තීරණය ගැන මට මාර ප්‍රෞ්ඩත්වය ඇතින්න මචා ඔබට තරන්න අප මම් බලන්න ගියා මේක ඇවට බලන්න ගියා ඇත් එක්ක ඒකට සෙට්ටුන්නෑ කියලා හෙන මූට් ගාලට ෆිල්ම් ෝල්ලිගේ මම විතරම් බැල ඉතින් වගේ අතරලක ඉරස හවිය මේ හවිදූ මේ බයිකේ සිද්ධීමකෝ දීම මචන් බයික බයි කතන්දරේ මෙහෙම අපි ගිහිල්ල ගෙනාමචන් මෙම ගේන්ඩ අදදිම වචන් මට කෝල්ල එකක් කෙනවා මම කලින්ම ගරුප් එක දාලා ගිය මෙහෙම මේ වෙලාට යනවා ගේන්ඩ කියලා ගරුප් එක දාලා එක කෙන කෝල්ලයක් ගන්නවා මාලු කතන්දරවලට මේ යකෝ මේ බයිකයක් ගන්න හස ගන්න මාලු කරන්න රස අරගෙන ඉල්ලා ඊටම වක්රයක්ගේ යන උඹලක් කියපා මංකොමරි මගේ එක්ස්පිරියන්ස එක ඔක්කොමත් එක කිව්වා මේ මං ඉටපස රෙකෝඩ් වීඩියෝස් දාලා ෆොටෝස් දාලා මේ එක ගාන්ට දාල්දිම එකෙක් කාම මගේ මැසෙන් ජද්දා අඩු මේක සීසි එක කියද කියලා යකෝ ඉලෙක්ට්‍රික් බයික එක මගේ ෆොටෝ එකත් දාන්නගේ බයික එක මගේ ගාන එක සීසි එක කියද කියලා මට ඉතින් ගුණට ටීටිටික් ගාල වෙලක්කා ඒක එල්ල ගරුප් එක දම ඉතින්ගේ මවුලන්න හරි මගේ මෙමයි බයික එක විස්තර කිවොත් ඉලෙක්ට්‍රික් ඒත බයික එකක් ඒත එකෙත් 458 එක එච්චාර් කියන හයිරේජ් මොඩ්ල එක එක ලෝරෙන්ජ එච්චාර් කමන්න උබේ මාරි එච්චාර්ගෙනෙක් වුණනි බං කමන්න අත්වශමකෝත මටන ගත්ත තාතර ගත්ත ෆොට ගත්දාන්න ොට ගත්දාන්න මේ ඒක බයිකකුට නැකලෙන හොට ගත්දාව ඒක හල් මැස්සකැකුඩ කොමර 130යි රේන්ජ එක තියෙන මේ කියන එක චාර්ජයකින් ෆුල් චාර්ජයකින් 130ක රේන්ජ එකක් යන්න පුළුවන් ආයේ රුපියල් 100කකින් එක රුපියල් 100 කොස්ටයකින් කිලෝමීටර් 400 ගණන් දුවේ තියෙනවා මේ වෙබ්සයිට් එකේ තියෙනවා ගියොත් බලාගන්න පුළුවන් මම ඒකේ ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න මේ ඒ වගේ ෆීචර්ස් ටිකක් තියෙනවා අනිත් එක මේන්ම ෆීචර් එක තමයි ටැබ් එක තියෙන එක. ඒ කියන්නේ ඒකේ ඩිස්ප්ලේ මේ එක වෙනුවට මීටර බෝඩ් එක වෙනුවට තියෙන ටැබ් එකක් ෆන්ක්ෂනල් ටැබ් එකක් ටච් වෙනවා ඔක්කොමත් එක්ක අප්ඩේට්ස් එනවා ටෙස්ලා එක වගේ ඒ වගේ ෆීචර්ස් සෙට් එකක් තියෙන ඉඳ තමයි ඒකත් ගානට පාඩුත් නෑ ගෙවන්න ගත්තේ ඉතින් ඒකනේ බා හොඳ බා ඔකට ඉතින් කටු මීටරයක් දාන්න බෑනේ ඔව් ඒකත් ඒකත් ඉලෙක්ට්‍රික් වාහන වල කටු මීටරයක් දාන්න කටු මීටරයක් දාන්න බෑ කියන්නේ මෙහෙමයි ඕකේ නේ අනිත් මොඩල් වල තියෙන නිකන් මෙහෙම අර පල්සර තියෙනවා වගේ ඩිජිටල් මීටර එකක් මම දැක්කා ඉතින් ටැබ් එකක් ඒකින්ද අර අප්ඩේට්ස් එනවා නම් මනම් එහෙම කරගන්න පුළුවන් ටෙස්ලා එක වගේ ඊට පස්සේ ගේම් ගහන්න බැරිද ඒ කියන්නේ මේ
එකෙක් මචන් මේ ඉටස ගිහිල්ල දුන්නා ඌ ගිල්ල අඩු මේක යනවා නේබ යන්න එක තැන තියෙන්න්නතුව නැන මේමන බං ගේම් ගහන කරත්මයි ටැබයි ඒ ගේම් ඔයි රැම්මේ කියද මනා රැම් එක බම් කිවගේ තාගෙන මේක මොකක්ද මේ බයික් එකේ බ්‍රෑන්ඩ් එක? ඒත ඒත ඉන්දිය බ්‍රන්ඩ් මෙම දැනට තියෙන ලංකාව තියෙන එනජ මේවා මොනද සෝල සෝරි ඊබයික් සලින් බලුවොත් අර ඔලක තින එල්මට් එකවා අර මෙ වැටනා තියෙන ඒබයික්ස් බලු හම්බා කර හිමීට පා මෙ ලතාවට යන්න සින්න තිය මේක එහෙම එකක් නෙමේ හින්දා ඒකර සප්‍රයිසිං වෙන සීන් එක එක මතක වාට මේ තරලවම කියවා කලාත්මක විදිහට උබට වැච්චෙනවා කියලා නෑ මට වෙච්චෙන්නේ තාතර සෙට් තාතර මගේ උදීපයට බැංචෙන්නේ මචං වාසියක් උදී ඒක වාසියක් වුණේ මට මගේ බයික සෙට් එච්ච එකව යන්න ඒක තමයි මූ පුෂ් කරේ තාත්තව අපි මේක ගමු මේක ගමු දැන් මේක මේ ස්පීකර් නේද ඇත්තට අවුලක් නෑ වචන් එච්චර ප්‍රශ්න දැ ඕක 400cc කිවට මචන් අපේ එකෙක්ට හිතෙන්නේ මචන් උගේ 100cc කර ගන්න ගන්න ඇප පිස්සදමන් නිකම් බයිකේ අඩ බයිකේක රේඩියට ගතී බම් මචන් කොල්ලො කපල යන්න උත්ත එක්ක ඌ හිතන්න බැද මෙහම එන්නස එකක් ගත්ත අඩ මේ කැත එකදිහා මේ කෙල්ල බලන්න කියලා සිට්ට බස්වල්ට මල් නංගි නගින් මූ එක්කන් ගීල දීන දැමුට සාපේක්ෂති හොඳ ෆෝඩ කියලා ෆොටෝ ෂූට්ට කරගන්න අරද මූ හිතන් ගල තින මූ ආදරයට එක්කන් ගියා කියලා අඩවරෙදී ඉල්ලනේ ඔබෝ ඉශාද පිස එක කරන් දෙන්න එක්කන් කියා මතකද කවුද ඒ මේක ෆොටෝ එක දාමද අරමු ස්ටේටස් දාලා දෙන්න බහ දෙන්න එකට ඒ ෆොට එක මංගාතින එක දාව මං එදා මගේ තාතරට බොඩු දාතර බ්ලුටුත් කරාව අසම්මත පෙම හරි මේ අහන්න මේ මොකක්ද මං කියන්නගේ මේ බයිකගේ මේ කොහොමද මේ බැට් බැර ගැන චාර්ජ් කරන කොච්ච රවස් ගන ගහල තියන්න පැය හතරම් මාරක් වගේ තමයි 0-100 එතකොට මේ බයිකට මොකක් රෙපෑගක්කාවත් එතකොටවාලා දීල සිප්ප කරන මෙහෙමයි නෝමලි හම්බෙන්නේ 5 සොරන්ටි බැට්‍රේකට ඕකේ ඒ එක්ස්ටෙන් කරන්න පුළන් 8 මට අපිගත එක්මට ඇඩ නොනේ එක්ස්ටමට එකන් ඇඩ්ඩන 25,000 දැන් වාට හිතනන්න අවුරුදු අටක් යන අවුග තියේ කිය කිය බැට්‍රිය බැමිහමනි ඕක තීරෙන බැට්‍රියයි මේ මෝටරේ බෙල්ට එකයි බෙල්ට එකක් මේක බෙල්ට එකක් යන්නේ ඩිරෙක්ලි මේ පවරක් පෙන්න මේ ටය මේ වීල්ල එක බෙල්ට එකක් කැනද එන්න ඒ සේෆ්ටි එකක් තියෙනවා අර ඒම ගැනිසම විතර පොඩි ප්‍රශ්නයක් කවත් එන්න දීන ටැබ්බනම්මන ඒවටත් පොරන්ටි තියෙනවා මට මතකන ඒ පොරන්ටි කොච්චරකල් තියෙන එකටත් පංෂන් පැත්තට තියෙනවා මහිතන්නේ මොද ටැබ්බ ගන්න උඹල මේ උඹල මොකද මොකද හිතන්න මේ කොෆි අඩික්ෂන් එකයි තේ අඩික්ෂන් එක ගැන මොකදීත ලංකාවනම් කොහම තේ අඩික්ෂන් එක තියෙනවන මචන්නේ තේ අඩික්ෂන් එකම මෙම ඕක දෙකේ තියෙන්නේ අවුල් කෑලි දෙකයි දී ඇද කොෆි අඩික්ෂන්ගේ කොෆි අඩික්ෂන් එක වටවල ඒ ඇඩ්ඩ අයින් කල්ලම ඒකමන් ඩොකිමෙන්ට්‍රිය බලු ඇඩ්ඩ අයින් කල්ලා ඕ සිකල මේ සමාවර අයින් කරගත්තන
මේ ඒවර පර්ෆියම් මැඩ්ඩ එකතට දැක් පිරිමිට නෑ ඒ ආට ඒක ස්ටෝරි ඉරෝස එකක් දාල්ද බනේ ඒ අරක කැපෙන ගහල තින්නේ ඒකට මොකක්ද හුවේ මන් ඒ දන්නේ වටවල මං ස්ටෝරී කියන්න වටවල ඒක ඇඩ්ටස්මටන් විදිර නෙමේමචයක ගාලතින් එක ෂෝට් ෆිල්ම්යක් ඉතියට ඒ හතපේකාගේ ඔය තුන්ගනි ෂෝට් ෆිල්ම් එකය හරිද ඒක දැන් වටවල ග්‍රෑන් කම්පැනි හලතින ගියවරුද්දේ මෙහ වැඩත් තියෙන කරමුදකට එතකොට අබිසි වෙලා පස මෙයාවරුද්දේ රීචලාට තමයි ඉට පසේ වටවල් බ්‍රන්ඩ් එක ඔකට පස්සලතින්න හරිද ඒ වටව ඒක ඩිරෙක්ට කියන එයා එක මීන් කරේ අර ඇත්තනොගව ගේ වයිබ් එකක් දෙන්න නෙමෙයි ගේ නෙමේ අර බයිසෙක්ෂල් වයිබ් යන්න එතර මේ ඒ වයිබ්යක් දෙන්න නෙමේ අර ඉගැන පවුලක් මැද වුණත් තමන්ට කැමති තීරණය අරන් නිදහසේ ජීවත්වෙන්න පුළුවන් කියන අයිඩියක දෙන්න තමයිලු ප්ලෑන් කරේ හරිද මෙම ඒ ඇත්තර ඒත ගන්න පුළුවන් ඒ අත ගන්න පුළුවන් හැබැයි ඉතින් ඕකර මෙම මිනිස්සුන්ට වෛරල්ලෙන්න්න දෙයක් ඕන අවශ්‍ය වුණහම ගන්නවනේ ගනි පැත්තට ඒක අර ෆස්ට්වීක් එකේ හරි ඒක ඌ එක්ස්පෙක්් කරපු අයිඩියකින් ඒක රීචුනාලු හරිද ඇත්තන රීචුණ අර ගවමන්ටකින් අර බයිසෙක්ෂුවල් කතාවක් පත් වනානේ එතෝට ඒ බයිසෙක්ෂුවල් ටොපික් එකට ඕක ලිංක් වුණා අන්න අර මෝඩ මිනිස්වාර ඊට පස් තමයි ඔය ඊට පසේ ෂෝට් ෆිල්ම් එක බයිසෙක්ෂුවල් ප්‍රමෝට් කරනවා කියලා ඕක මේ නෙගටිව් පැත්තට ඇතුනේ තැටිතින් ඕක අයින් කරන්න නෙමයි ති මෙහෙමයි ඒකර උපදිගෙනමුත් තින්නවන්න එම වෙන්න බලාපොරත්තුවෙන් නුත් එම කාණ්ඩ ඉන්නවා න අපි දන්න වෙන්ඩ බලාපොරත්තු නැන එහෙම ඉන්න මට දැන් එදා ඉශාර කතාරගෙන මචම් මට දැන් මට පිරිමික් කලා හිටිය ඇති බන්දයි මං කැතැයි මට කෙල්ලෙක් සෙට්ටෙන්නෙත් නෑ මට කෙල්ලගේ ආශාවත් මං විසින් මේක සපුර ගන්න පුළුවන්න එතකොට මට වේදමක් වෙන්නෙත් නෑ කියල මට බල්ලාගේ උගේ බල්ලා වගේ අඩ මුගේ බල්ල මචන් දූෂණය කරපු නැතිකික් කීප මාමත් දූෂණය කරලා තියෙන අඩු දිල් එතකොට නතර චුට්ට බඩයට ස්ක්‍රප් කරා මචන් වූ දන්න මේක තමයි මූ කියන්නේ අඩෝ ඒ අවුලක් නැකිවක ඌ ගැන සොතෙක් කියල මතක් වුණාව නෑනෑ වූ නිකන්න මේ බලාන් ඉතල පොරතුලා තින්නවා අවෝ ඇයි මුන්ගේ ඇයි මුන්ගේ ගෙවල්ල එකෙක්වත් දොරවල්ල නෑන ඌ යන ඇති ලොකු මේක සිිස්ටම එක මේක තමයි කරන්න ඒක අර ගොඩක්ම දැකලා තියන බා මූ ඉන්න බෑනි මච එයා මුව දැක්කන වෙන ක්‍රමයක් ඒක ඇන කොට්ටේ කොට්ටේ කොට්ට තියන මේ හරි මකක්ද අපේ වටවල කතා දැන් සාමාන්‍යෙන් දැන් බල දේ බොනවනේ ගොඩ මේ ඔයද ඉශාරයම ඉශාර සාමාන්‍ය දවසතෙක් කිය පොන දෙකට වැඩිය බොනවන නෑනෑ පහක් විතර කිය කතාරවා එහෙමයි මම කෑමට වැඩිය ගන්න ඒකම කෑමකට වැඩි වෙන කොහොන් මූත් ඒක කනවා මෙහෙම බීල ගා අපනදේක මාත් දැකර අරට නෑ අර මූදැන් මූත් මදින්නෑන එතකට අර දතේ දිවේ කලීන් තැනකූ සෙට් කරගන්න තේකේ රස දැනගන්න එන පොට මෙම හොල්ලල බල්ල ආතේ තමයි ගිල ඉටපසම ගිල මෙහෙ කොෆිකාල්චය කියන්නද මෙහ කොෆිකාල්චය කර මෙහෙ සාමාන්‍ය මෙහෙ ස්ටාබක්ස් තියෙනවා මැක්ඩවන්් එක කොෆි තියෙනවා ඉගැන් තව
පොඩිපොඩි කොෆි ෂොප්ස් තියනවා හැබැයි මචන් මෙහේ හැදිච්ච බ්‍රෑන්ඩ් එකක් තියෙනවා ටිම් හෝර්ටන්ස් කියලා එතකොට ඒක මචන් ඒක අර මේ 90s ගණන් වල දිනන් තියෙන එකක් ඒක ඒ කියන්නේ මෙහේ මිනිස්සු මචන් ඒක දැන් නිකන් අර වැඩට යන්නේ ඩ්‍රයිව් ට්‍රු එකකින් කොෆි එකක් ගන්න නැතුව ටිම් එකෙන් අර ඒ තරමට නිකන් ඒක අර කල්චර් එකත් එක්ක නිකන් ඉෂාරක වචනෙන් කිව්වොත් ඇබ්සෝබ් වෙලා තියෙන්නේ මේ පොඩකින් ඇයි ඉෂාර අවුලකින් ඉන්නේ ඒ අවුලකින් ඇවුලක් නෑ නේද අර පීස කතාව කිව්ව විතරයි පොර සයිලන්ට් ඒකයි ඔව් නෑ මොකක් හරි අපි වැරදි දෙයක් කිව්වද ඉෂාරට ෆොටෝ ෂූට් එක නෑනේ හරි අපි ටික් දාමු ඒක ටික් දාපන් මේ ඒ කොෆි කල්චර් එක මචං ඒ කියන්නේ දැන් මාත් පුරුදුලා ඉන්න මචං මිනිහෙක් සාමාන්‍යයෙන් ඔතන අටුම එක මිනිහෙක් ඩොලර් 2ක් දවසකට කොපි එකකට වියදම් කරනවා මචං හරිද එතකොට ඒ වගේ හැමදාම කියන්නේ ජීවත් වෙලා ඉන්න තාක්කල් ඒක බොනෝ මචං මෙහි තේකට වැඩිය කොෆි යන්නේ මචං දැන් මෙහි ස්ටාර්බක්ස් කියන එක ඒ කියන්නේ පොෂ් කියනවට වැඩිය අර නිකන් ස්ටාර්බක්ස් වලට ඉන්න ක්‍රවුඩ් එක අඩුයි මචං අනික එක ගණ මානෙට ගණ ඒක දැන් මං කම්පෙයාර් කරාම කොහොමද ගණන් ප්‍රයිසස් ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් මං තේ දෙකක් ගන්නවා ඩොලර් 5යි අර එකේ තේ දෙකට ඩොලර් 12ක් යනවා ඒකට තව ඩොලර් 7ක් විතර වැඩිපුර ස්ටාර්බක්ස් එකේ දෙනවා හරි හැබැයි ඒකෙන් තවත් තේ දෙකක් ගන්නවා ඔව් ක්වොලිටි එක අවුල් බං ස්ටාර්බක්ස් එකේ සෙට් නෑ හැබැයි මෙහෙමයි ස්ටාර්බක්ස් එකේ ෆැන්සි ඩ්‍රින්ක්ස් තියෙනකොට අර නිකන් විප් ක්‍රීම් දාපු කතන්දරයි හෙන ෆැන්සි වයිබ්ස් එකක් යන්නේ අර එකේ මචං මිනිහට ඕන දේ මිනිහට තියෙනවා ටීම් එකේ එහෙම කොහොම හරි ස්ටාර්බක්ස් එකට හැදිච්ච ක්‍රවුඩ් එකකුත් ඉන්නවා හැබැයි අර කොෆි කල්චර් එක ගත්තම මචං මෙහි කොෆි කල්චර් එක ගොඩාක් තියෙනවා හැබැයි මම මෙහෙම කතන්දරයක් අහලා තියෙනවා දැන් මෙහි ගොඩක් කියන්නේ ෆාස්ට් චේන් නේ කොෆි කල්චර් එක ඕස්ට්‍රේලියා වල මචං අර දැන් ඕස්ට්‍රේලියා වල ෆුඩ් චේන් ෆාස්ට් ෆුඩ් චේන් වල කොෆීස් ගන්න අඩුයි මචං අර උන්ගේ වෙනම කොෆි කල්චර් එකක් තියෙනවා අර ඔබලා දන්නවනේ මැෂින් එක බැරිස්ටා මැෂින් එක ඒ කියන්නේ පොඩි කොෆි ෂොප් එකක් තුනක් මචං ඒ කියන්නේ උඹ සිටි එකකට ගියොත් මචං හැමතැනම කොෆි ෂොප්ස් තියෙනවා ඔව් එතන උන් මාකට් කරන්නේ මචං කෙලිම හෑන්ඩ් ක්‍රාෆ්ටඩ් කොෆි එකක් දැන් අර එකේ මචං කෙලිම ඔටෝමේටඩ් කොෆි එකක් නෙගන්නේ ෆාස්ට් ෆුඩ් වල අර එක මචං අර කොෆි එකේ වලම ග්‍රයින්ඩ් කරලා පියෝ කොෆි වලින් බ්‍රූ කරලා එහෙම ගන්න එකක් තමයි උන් මාකට් කරන්නේ ඒ මාකට් එක හැදිලා ඉවරයි දැන් මෙහි මාකට් එක ෆාස්ට් ෆුඩ් එකට හැදිලා ඉවරයි සුපර් ඒ වගේ ඕල් ඉන්න ඔව් අන්න ඒ වගේ අපිත් අද ගියා ඕල් ඉන්න එකකට හැබැයි මෙහෙමයි මාතුකා පිට පයින්නවා නැත්තම් මේ අර කලින් කියවන වාසි සහ වාසි මං කියන්නේ ලංකාවේ විදියට ලංකාවේ කෝෆි කිව්වම බං මෙහි ගොඩක්ම බොන්නේ මේ මේක නැති එකනේ කිරි කෝපිනේ මේව බොන්නේ මෙහි කෝපි ගොම අර ඉෂාර පේන්නේ අමුෙන් ගන්නවනේ මේ කිරි නැතුවනේ ගන්න නිකන් අරක්කු ගන්නවනේ මේ එතකොට බං එතකොට ඒකේ තියෙන අර කැෆීන් ප්‍රමාණයත් වැඩිනේ මේ එක දෙයක් කියන්න ඕනේ අපි 4 දෙනා මම අතපයි බොන්නේ කවුරුත් හරි උදීප ගන්න අර කලින් වීඩියෝ එක දැම්මනේ බා කමන්නේ ඔබ කියන්නකෝ උදීප හරිද මේ බලන්න නෑ බං කෝපි වල තියෙන අවශ්‍ය කැෆීන් වැඩි එක තේ වල තියෙන සීනි දැන් මේ ඔය බෝතලයක් අතේ තියන් ඉන්න එකක් බොන විදියට බිව්වොත් මට ඌ සීනි හදිලා මරනවා අම්මපා මූ බොන තරමට මදි මුට බීඩි පැකට් එක විතරයි එච්චරට සීනි එච්චර සීනි මූ මහත් වෙන්නේ නැහැ අඩු සිරාට මූ මාතෙන් සීනි වලට ඔව් නෑ අපි බත් පිඟානක් කෑවොත් සාමාන්‍යයෙන් අපි සාපේක්ෂව ගත්තොත් අපි බත් පිඟානක් කෑවොත් මචං අපි මාත් වෙන විදිය ඔව් එන ෆක්ඩ් අප් නේ මොකේ මෙටබොලිසම් එක වැඩි බා ඒකයි ඇයි ශනික දානවා
කනෝ දානවා මේ මොකද මේ ජිම් මෙම්බර්ෂිප් කතන්දරයක් ගැන හිතන්නවා මොකද මතකයට එනවා එකක් අපි මුලින්ම හවියගෙන් පටන්ගම හවියන ඉස්සරි නම ජිම්යන්න හවියම මේ ආවංග මම දැන් යන්න පටන් ගත්තර පස්සේ 2022 වගේ හරිද 22 ඕ 22 හරි 23 හරි මුන් දෙන්නත් ආවා හරිද ඔය සුදු ඇඳගෙන කෑ ඔය බෝතලේ බොන එකයි මුන් දෙන්නම ආවා අරෝ මාසයකට ගෙවුවා මම මාස 3කට ගෙවුවා හරිද කොයිද බෝතලේ නෑ නෑ අරු මමත් ගෙව්වා මාස 3කට ගෙව්වා ඔව් ඊට පස්සේ අපි දෙන්න දෙන්න උඹ ගියා බලන්න 3කට ගෙවුවා මම අවුරුද්දකට කිව්වා නෑ පොඩ්ඩ ඉඳවා ඒ කතාවට නෑ, නෑ, බලන්න දැන් සිසි දෙක දැන් එනවා හරිද එනවා ඒක පඩිම්කුත් දාලා නෑ බං නිකන් බාරක බාරික අර නිකන් just බා මු ගහ අඩු මු ඒ කියන්නේ මේක අර ස්ලෝනේ බං කරන්න ඕන මු ඒක කරගෙන ගා ඒකත් ගා අඩ පොඩ්ඩක් කරලා වෙන්න අගේ මාස 3කට ගෙවලා බා රුපියල් 9000 ඉෂාන් වට පෙන්න ඉෂාන් වට මසුස් පෙන්න බෑ මු ගෙවලා බා මාසයක්වත් ආවේ නෑ බා ඔව් මාසයක්වත් නෑ සල්ලි දෙකක්වත් ආවේ සල්ලි දෙකක් ඔව් ඊට පස්සේ ඔය අනිත් එක හරිද ඔය දැන් ඔය කතා කරන එකයි ඉන්නේ ඔව් ඌ හරිද කියවන එක දැන් එතකොට ෂෙනු එකේ වැඩ කරනවා ටීක් දාපන් නමට ඔව් හරිද උදේ පාන්දර යන්න ඕන නිසා මම 5 මාට උදේ කියන්නේ උදේ ඇහිලා සෙල්ලම් කරලා එහෙම වැට්ට යනවා හවස කොහොමත් යන්න වෙන්නේ නැහැ මූ 11 වෙනි ඉඳන් මමත් 11ට නෙන්නේ ඔව් ඊට පස්සේ දැන් 5 මාට මම ගිහලා සෙල්ලම් උදෙන් ගියා දවස් කීප දවසක් ආවා හරිද මූ අන්තිමට ආපු දවස් හරිද මං කියන්නේ මම ට්‍රෙඩ් බිල් එකේ ඇවිදිනවා මූ ආවට පස්සේ ජිම් එකේ වැඩ කරන එකා ඉන්නවනේ ඌවැල්ල මුකින් එහො බේකරියට යන්න ඕනේ කියලා පාන්දර පාමාට මූ එක්කන් ගියා මුගේ බයික් එකේ පොඩ ඔතනින් CD90 ඔතනින් පෝස්ට් කරපන් හරිද මෙහෙමයි එතකොට මගේ ඩේලි රූටින් එක තිබ්බේ මම වැඩට යන්න කලින් ජිම් එකට යනවා හරිද ජිම් එකට ගිහිල්ලා ටක් ගාලා එනවනේ මෙහෙමයි ඒකේ පැය ගන්න තියෙනවනේ උදේ 5ට යන්නේ ඒ ගිහිල්ලා ඇවිල්ලා ඒ කියන්නේ ඉවරෙච්ච ගමන් සනික ගෙදර ඇවිල්ලා මල්ලිවත් චූටි මල්ලි වර්ගෙන ඉස්කෝලේට දාන්න ඕනේ හරිද මං හිතන්නේ කිලෝමීටර් 5ක වගේ දුරක් තියෙන්නේ එහෙම තමයි රූටින් එක තිබ්බේ හරිද ගෙදර යන්න කලින් හිටපු ගෙදරනේ ඔව් අන්න හරි දැන් ඔල්මන් ගෙදර කන්ටිනියු කරා මූ එදාන් පස්සේ ආවේ නෑ බා අලුත්කා යන්නේ මූ ආවේ නෑ බා හරි එදන් පස්සේ ආවෙ නැති හේතුව හරි මේ ඒ දැන් මචං ඌ කිව්වා මචං මේ බේක මෙතන කිරිහල්ට යන්න ඌ මට මේවා අරන් දෙන්නව හදනවා බං මේවා අරන් මනන් එක එක අරන් දෙන්න මම කිව්වා නෑ නෑ ඔබ ගිහලා වැඩේ කරන් වරේ මට යන්න ඕනේ කියලා නෑ මල්ලිට බලක් වෙනවා ඉස්කෝලේ යන්න නෙම මේ කොහමද ගිහිල්ලා ඌ අරක ගන්නවා මේක ගන්නවා මට අහනවා අරක ගන්න මං කිව්වා නෑ ඔබ අරන් වරින් ඊට පස්සේ කිව්වා අඩෝ මා මේ ගෙදර ගිහිල්ලා දානවා අඩෝ උගේ ගේ තියෙන්නේ මල්ලිගේ ඉස්කෝලේ එහා පැත්තේ වා අඩෝ එතනට ගිහිල්ලා බං මූ ඉන්නවා එන්නේ අඩෝ කෑම කරන් එනවා කියලා ගියේ මූ ඉන්නේමනේ ඊට පස්සේ මං කිව්වා අඩෝ තව විනාඩි 5යි බලන්න මම දැන් යනවා කියලා අඩෝ මූ ඒත් එන්නේ නැහැ මූව දාලා යන්නත් බෑනේ බං මේ මම ඇත්තට මුගේ චරිත දැනන් හිටියේ නෑ බොරු කියන්න ඕනේ මම චරිත දැනන් හිටියේ නෑ මේ මට ඌනත් මට එහෙම වුණොත් එතන කේස් වුණොත් ජිම් එකට ගිහිල්ලා සමානයිනේ තේරෙනවද සිටුේෂන් එක එතකොට ඉතින් දැන් ඉඳලා කොහොම හරි අරන් ගියා මූ බං එන්න වෙන්නේ නැතුව ගිහිල්ලා මං ඊට පස්සේ මුව දැම්මා විතරයි එතකොට මං හිතන්නේ ආවෙන්දුව ගෙදර ගිහිල්ලා මම ගෙදර ගිහිල්ලානේ ඔව් මූ ගෙදර ගිහිල්ලා අඩෝ මූ ඔක්කොම කරලා ගෙදර ගිහිල්ලා මම යකෝ අර මග නවත්තලා මේ ගියේ යකෝ මේ කඩේට යනවා කියලානේ බං ගියේ මේ යන් කියලා ඊට පස්සේ මමත් එහෙම රිය දෙලා ගිහිල්ලා මල්ලිවත් අරගෙන අම්මගෙන් බැලුනුත් අහලා ගිහිල්ලා දැම්මා
අම්මාන ඉටව මොකද බරක් මංගුව ඇති මේමයි අරබයිග මට ඉතින් ගෙදරනුත් බරබරේ මේ එතනින් එහාට මචන් ඌ ජිම්ම එක මචන් ඌ අන ලවා උට බලාගන්න දිල්ල තිබේ ජිම්ම එක ජිම්ම එක ලොකේෂන් එක කියන්න ජිම්ම ගනලා ගහල එලවවා ඕ එතනින් හර හමිතු පොඩ්ඩක් විතරගේ ඌ සල්ලි උස්සල එන්න සීට ඔය වියදැ කල තින්න ජිම්මේ සල් ඕ ඕ මට අරන් දෙන්න තොලතින් ජිම්ම සල්ලිම සෝ මේ ඉශාරයක ඉශාරයක සල්ලි අපි දෙන්නගේ මාස්තුනේ සල්ලි අඩු ඒ මාස තුනක් කාවෙනෑනේ මුණ මාස තුනක් කාවෙන මම මාස තුන ආව එතකොට ඌරු මාසයක් මාක් කරලා අර ඉතුරු මාස දෙකේ ගාන තියනවන්න ඕ විසාකෝට කොම්මට සිටි මංගේදන්නේ නමදස් ගානන්නේ තුන්දස් ගාන එහෙම බර ගානක් ගහලා එකෙක් ඇවිල්ල මේ අර පොට්ටක් කර වයසයි පොඩ්ඩක් ඔළුව අවුල යට තෝන පොඩ්ඩර ඇක අඩු කරගන්න කියලා ටෙඩ්මිල්ල කියන්න දවසකට මූ අර මාසයට ගන්න ගාන මූ දවසට අරගෙන යුගේ එතනි තයි බඩු මාට්ට දවස ගාන ඊට පස්සෙ දවසේ ඇවිල්ලා වායි ඇවිල්ලා එතකොට එතර තින්නර මාස්ට අරු අර ගාන දීලා ඒ දවසරත් එතකොටතයි බඩු මාට්ටලද ඉශාර මොකතිගමගේ හරි හරි ඉසාරය කතන්දරේ නෙවූ අන්න කීවා වර්තමාන සිද්ධී වර්තමාන සිද්ධී වර්තමාන සිද්ධි කිය පවස බැන එදා මාත් ඔය දේටවගාව ඔයකන අපි ඇතුළට එන්ට්‍රන්ස එකට යන්න හැදුව විතර එමු ඇවිල්ලකිවා කඩයන්න ඕන කියලා උපට තේ සිද්ධිය වදරි නෑ බැමුටනම් කඩයන්න ඕන කිවෙල නැල මාවත් එක පාරකු වරන් ගියාව වට ඇයි මට මුටන බයික් තිබ්බේ මට බයික පයින්න හවිදු හවිදුවර ගමකිනම් කොළඹට අපිකාවගේ මු ඇවිත එන චිම්පිකරුදට බුරු කියන්නන්න මටත් තිබේ එතකට සීඩ නයින්ට අත්ත එතෝට ඉතින් පවුලේ වාහනය වගේ මායරු කැම්පස් යන්නෙත්තේගේ දව පැස් දාන්න තල්ලු කරන්න යන්නෙත්තේගේ මොනිට රරන්න යන්න බැරව කම්පියුටරන් ඇනතේක මාටැන් කියරන්න ඇන්නෙත්තේගේ ඒක ගෙනාපු නැති රෙද්දන්න මේ ප්‍රිජ්ජ ප්‍රිජ පොෂි මිසුන විතර ගෙන එතකොට ඔබ හිතාක මුගේ මකේ සයිස් එක සයිස් මට මතක ඒවට තරක් නෑබැයි කියන්නේ ඊච්චර බරක් මචාන් අර බගේ බයිකින් අතිනෝ කියන ඉතින් ජපන හරියට හදල තියෙන බයික ගෙන නෑ තාම තියනේ මේ උදීප තාම තියන මොකක්ද අර අවුරුද්ධ කතා අවුරුදි කතා බැහපන් අපි කියන්න ඔන්න උඹ කීවා කවි ඉශාර එක මන්දන්නෙත් නෑ මොකක්ද අවුරුද්ධ කතා අවුරුද්ධකට වෙන පොරත් එක්ක ගීලා පොර ගිහිල්ල තියන්නේ වෙන යාලු දෙට්ටය කැනඉද තම මොකක්ද පොටක මල්ලි කියන්නේ මුගේම මල්ලි කෙනෙක් කියල කියන්නද එතනින් හරි මුගේම ගිහිල්ලා අරුත් ගෙවලා අවුරුද්ධකට ගෙවලා මූටත් අමාරුවට එක පාරගේ මුත් එක පාර අවුරුද්ධ කරම ගෙවලා ඊට පස් අවුරුතට කියදම නමද හත්ව අවුරුද්ධටම නමදහක් අරි නමදහ කියහන්ක අපි අරකටත් නමදහක් ගෙවන මාස තුනකට හරි අවුලක් නෑගීමකු ඇද නමදහට ලාබයි බුර්ගයනු ලාබයිකිම ලාබයි මචාන් දවස් දෙකයි ගිය දවස් දෙකයි ගිය දැන් එක පිත්ත හට්ටකෙද නැන පොඩ්ඩ හොයා ගන්නද පොඩ්ඩ පොඩද ඉට පස්සේ අපිකිරු අඩෝ මේ අඩ අඩ ජිම්මකට අයකාරුත් එක කිල්ල එක පාර කිව්වා බං ඉටවසේ මොකද බං කරන්න මේ මේක සල්ලි කණ්ඩ කරමයන්න ඇති කියලා රිෆන් ගන්න
මුරස කෝල් කල්ලවා මේකට කියන අඩෝ මෙමයි මගේ මේ මොකද හැවනි ඔපරේෂන් එක කාවා අරු කියලා සල්ලිගන්න ඉටස අවුද මාසල්ල එක කියන්නවා ජිම්ම එක මුකේ මේ මෙඩිකල්ල එකක් කිල්ලෝවා අටු දැන්ද මු කතා උත්ත එක කතාත්න නවදාත්නය මුකුත් නෑ ජිමුත් නෑ වැට්ටාගේ වැඩ්ඩාගේ ටැප් කරන්න ඇතේ කෑලිත් තින්නවා නතන ඕ ඉල් මට දෙන්න අවුරුද්ධය කියලා ඌ ටැප් කරන්න ඇති කාට් එක නෙමෙයි මචං උදීප ලක්ෂ දෙකක් ගත්තාම මචං භෞතික වස්තු තියෙනවා භෞතික නොවන වස්තුවක් තියෙනවා හරිද දැන් මේක මචං මන් දන්නවා භෞතික වස්තුවක් හරිද දැන් මට පෙන්නනවා මේ භෞතික වස්තු භෞතික වස්තු ඉතින් නිර්වස්ත්‍ර වෙලා තමයි පෙන්වන්න වෙන්නේ ඒකන මේ අපේ මේ වෙද කන්ඩිෂන් එක අපිට දැන් වින්ට එකයි ලඟදිම දැන් ෆස් නෝ ෆෝල් එක කලින් කිව්වාගේ වැටුණා දැන් මේ වීකිගේ නම් ප්ලස් තියන්නේ මේ ටොරොන්ට සයිට් කරන වැටල තිබ්බහිම ටොරොන්ට කියන්නේ කැපිටල්ලේ පැත්ත මේ එබැත්තට වැට තිබ්බා මේ සිම්පලක පැතරට නැද කොේ සිම්පලක පැතරට කැපිටල්ල කැප්ලොක් නෑබා අපිට තව මොනක් කන්නෑ මොන බලට ඇත්කන් තින මොනත අයිස් වින්ටක නෙන්නේ මේ දස්සල අරු බල ඇනිමේ winter is coming මේ අපි Winter is coming, විශාල තවදී. ඇල්ලු මේ අපි මේ උදී පයිශාල් බලඳු නැනීමේ ගැන කිව ඒ හොඳ මේකන එකෙක් මම පොඩි දෙයක් ඇත් කරන්න මම පොඩි දෙයක් ඇත් කරන්න මම පාන්දර තුනට ගත්තා මූ එපිසෝඩ්ඩ බලන්නගම ඉන්න ඒ තරමට මුගේ මොලේ කාලදන්නේ මම ගෑගෙන මෙමයි මෙම සීන් මම සාමාන්‍යෙන් බන් ලොකු කාල එන්න නම බලන්නට මම ලොකු ස්ථර්මේ මම ඇනිම බලන්න ම ආස ම සීනක රස ම කොම ඩිගරන්න කාටුන් සීනට අනමන ඒ ටඩියනිමේෂන්ට ආස එතකොට මම ඒක බලබල මම ඒ බලන්නර ඉටවස මූ බම් මට එක දසක් එවන ස්ක්‍රීන් ෂොට් එක හරි දැන් මු මොක්ක බලන්න මම ඇනිමේ බලනවා එක ප්‍රාරම්භණන් කියලා ඉඩ කළා තියෙනවා හරි ඊට පස්සේ මු මට මේ එවන TikTok වීඩියෝ එක කඩෝ මොකද්ද බං මේ ඇනිමේ එක කියලා හරි ඊට පස්සේ මං කිව්වා මේ මම මේ ඇනිමේ කරන් දන්නේ නැහැ මු හෙන අද්ද බලන්න ඇනිමේ එකක් කොහමද හොයලා තියෙන්නේ හරි කිව්වා මේ ඔබට මේ වගේ වනම් ඕනේ මම කිව්වා මේ පොඩ්ඩක් තව තියෙනමට ඔයිටඩි පොඩ්ඩක් හොඳ ඒව තියෙනවා කියලා මේ එකක් දුන්නාවන් එක සීසන් එකයි දුන්නේ සීසන් එක ඉරවස මුට කොහොම මුට ඉංග්ලිෂ් ඕනක මේ ඩබ් එක මේ ඩබ්බෙන් සබ්ටයිටල් ඩබ් කියන්න සප්ටයිටල් ඩබ් ගෝනකවා මේ ඉංගලිෂ් ඩබ් ඉටවස මුට නික මේ ඉංග්‍රීසි මේ කියන එක තේරෙනවාගේ බා ඩබ් කරප ඉල්ල කෝවාර උට අරන් දුන්නා අරන්දින මු බලනාර පලනික බලන්න මේ යකෝ පලවනි කිවරුණ ඇතර අඩෝ මේක සුබිරේ බං එපිසෝඩ් එපිසෝඩ්ඩ බලන්න බලන්න මුවරන ද මචන් මම ඇත්ත කිවොත් ඒල ඒක බලා තිබෙන හැබැ මම මේ ස්ටෝරිය දන්නවා එක ටික්ටොක් සනම වලින් බල ස්ටෝරිය දන්න ගැන මොකක්ද වෙන්න කියනක දන්න මූ ඉට පස්සේ මගේ එක රෙකමෙන්ට් කර මූ හැවන ජාල ස්ටෝරිය නිසා මංට එක රෙකමෙන්ට් කරා මේ ඒව රේටනුත් හොඳයි එක බලන්න එපිසෝඩ් පිසෝඩ්ඩට අඩු වරේමයි මෙහමයි බක් කිය මම එවෙලේ මු බලන්න ගත්තක මමත් මේ බලා තිබෙන මමත් බැලවා අම සීසන් වන්න කිව මම හිතන්නේ දවස් දෙකින් හර තුනකින් හරි ඉවර කර මට ටයිම් සෙට්ට නති මුත් බලල ඉවර කරලා මේ කොමර අන්තිම පිසෝඩ්ඩකින් දුව නතර වෙලා හිටිය ඉටවස මුඩක් ටයිම කම්මටිවා මූක බල්ලිවරුවා ඉවර වෙච්ච ගව මු මගේ අඩු මේක සීසන්ට නැද්දබ බැන බැන හිටියනේ බ ඕ සෝඩ මැද්දටිකන
මුල්ටක ඇන්තමට ඔව් උදීප ඔයා නෑ පොඩගේ නිසා උදීම උඹ ෆෝල්ලකට එන්න කලින් මූ උඹට පැනබැනීටිය මූ කාලකන්නිය මූ මට පිළිවලට නෙමේ දීලා තියෙන්නේ කියලා හෙන ටීක් දාන්න පුළුවන් වචනවලින් තමයි උඹට බැන්නේ උඹට දෙන්න ඊළඟ ඒවට සීසන් මට්ටක බලන්න දීලා දෙවනියගේ ලිංග කියවලා තින්නේ අන්තිම සීසන් එක මැද තියෙන අය නෑ හමත ඉවර කලා තින්නවා දන්නන ඉති දැන් දන්නව අන්තිමට මොකක්ද වෙන්න ඉතින් දැන් වැරදික හිමිට බලයි නෑ ඉතින්වට මූ ඉට පස මේ ඉල්ලු හරද මටත් මේ එකන බලන වෙබ්සයිට් තින පලට්ෆෝර්ම් තිබ මේ අමත් මේ වෙලා මුට මං හිතන මං යවල තියන්නේ මේ එක්ස්ට්‍රක් හපු එපිසෝට් හරි එකයි දීන්නේ මේ ඉටස මම්මුට මේ බලලා එක යවල යවෙන් පස අඩෝ මූ පැවිසර කියන මූ සීසන්ටුව එකක් බලාවා ඉවරයිව අඩු සීසන් ත්‍රියනම්මන එනදම මංකෝ තාම කාලා නෑකෝ එක මේ සිසිපයි මේ අවුදු තම යාවේ මන්ට මතකතිය සෙකන්ඩ එක විසි අතර මම කැවති කැනකමන් කරන්න ඒක නම්මකක්ද මචා කොනු පුකුසුදයි පුකුසුදයි කොට හඳ පායලබ මේ අපි තව එක ටොපික් ඇතින එකින් කතා යොර කරමු දිලාගේ දඩේ ගැන අපි කියවතුවට කතාකරමු නිකන් ජෙනරලි දිලාගේ ඉශාර කියන්න කොසින්න ඌ එදා හවස මට කෝල් කරා මාව අද්දි පොලිසියෙන් ඇල්ලවනේ මගේ ලයිසන් ඉන්සුරන්ස් එක එක්ස්පයර් වෙලා දවස් 2යි හැබැයි මට ලිව්වා කිව්වා කොලෙත් තියෙනවා කල්ලිකුත් වෙලා කියලා ඊට පස්සේ මේ අපි ගිහිල්ලා try කරා ඉන්සුරන්ස් කම්පැනි එකෙන් ඩේට් එක පොඩක් පව් කරලා දාලා පොඩි සේව් එකක් ගහගන්න ඒක හරි ගියේ නෑ හරිද ඊට පස්සේ කොහොම හරි උගේ තිබ්බ පිනකට මු හදාගෙන ගිහිල්ලා දුන්නා විතරයි උඩට කොලේ රිවර්ස් කරා උඩම ලයිසන් එක දුන්නා දඩේ කියද දඩේ මවුන්ට එක් කියද නෑ රඩේ ගෙවන්න උන්න හැ එමවුන්ට දඩේ මවුන්ට එක කිය තිබ්බේ නෑ එතන එමවුන්ට එක එතන ගහල නැහැ නෑ රෆ්ලි ඉන්ශෝරන්ස එක එක්ස්පයිර්ඩ 10,000ද 25,000 හවි මාරයා උදීප බලාගනින් ඩේට් ටික හරියට මට මේ බට මතකට මංගේද කොල්ලෙකිති මං අස්සෙන් අස්සෙන් ගිය මොට මතක පරවල්ලට මූ මට පොත්තු කඩී නම් කියනවා අර හන්දිය පොලිසි ඉන්නවා දැම්මම් බොරුවට කැරික්කරගන්න එයා මාරෙනකම් අඩෝය අඩෝ යන්න තින අස්සේ පාරන්ට ඔක්කොම හැට වෙලා බං හිතා මුගේ ගෙදර යන්න කියල්ලා දඩයක් කෑ මත අඩෝ මගේ පිසි කරිතේ පිසි උගේ පිසි කරම්පලක අපි දෙන්නු දාල කියලා බං අරංගරන්දී ධාර ට්‍රෆික් දෙතුන් දෙන තම බෝඩියට මෙහ පැත්තේ පොඩි අත්මයකට මෙහ ඇත්තේ අඩෝම අරුම් ශෝකකට කිය අඩෝ මම දාධිම නැවත්වල බ පොලිසි අල්ත උන්ට වැදදෙන ත්‍රිකතරයි බා පලවිනි දඩිය හැබැයි අඩ මන් තාම දඩ කාල නෑවා තැම ලයිසන් ගත්තේ මට ලයිසන් මොනවුරුන් දෙන්න ඉශූ කරන්න ලංකායි විස්සන්න නෑ දහටෙන්නේ දම 18 ඉඳන් දැන් 23යි අවුරුදු 5ක් පදිනවා දඩ කාල නෑවා මං කාලත් නෑක මං කාලේ නෑ අම්බේ උඹ අවුරුදු පහන්නේ මේ බල්ල තොපිලත් ඔවු කියාගෙන ඉන්නවා මට 2019 18 ලයිසන් ගත්තේ එතකොට අවුරුදු 7ක් තොට අවුරුදු 7ක් දෙසින ඇබ එක දඩයක් කෑවනේ ඒ දඩේ හොඳට ඒ දෙකත් එකක් නෙමේ දෙකක් නෑ අවුරුදු අතටම හරියන්න ඒ දඩේ ඕකේ මචා අවුලන්න එල්ලකු දඩ අබ්බ ඇ දෙසි පල හරන හොඳයි කිය ලබට හිතේව මතකයි එකයි හැත්ත පහයි එකයි හැත්ත පහක් වගේ ගන කාම ඔලුවට
උට හිතේ 25,000 කෑවනම් හොඳයි කියලව. ඔව් ඉවරයි. හරි හරි තාම දිලාගේ කතන්දර කියලා ඉවර කරේ නෑනේ. ඔව් නෑ ඊට පස්සේ මේ දිලා මට එදා මට දිලා කතා කරලා මට කියනවා මේ ඌ වෙනවනේ හෙන අහිංසක ඉලාව මට දැන් මේ දඩේ කෑමනේ කිව්වද කොහමද මේ මං කිව්වා මේ අත යටින් ගානම් මොනක්වත් දෙන්න යන්න එපා දඩේ ගෙවනවා නම් දඩේ ගෙවලා දාලා මු කියලා ඊට පස්සේ මූ පැක් ගියේ නෑ මූ මට කෝල් එකේ හරි ඔක්කොම වැඩේ හරි දඩේ ගෙවුවේ නෑ කියලා මට කෝල් එකක් දෙනවා හරිද නෑ ඇත්තට ඌට පින් මේ මූත් ඒ වැඩේට ගිහලා තිබ්බා හැබැයි ආතල්ම වැඩේ කියන මම මේ වෙලේ කෝල් එකක් ගත්තා මේ ඉෂාරයට මේ අඩු අරු දඩයක් කාලා නේද මොකද කරන්න කියලා අහන්න ගත්තා විතරයි මූ අඩු මම මේ ඇවිල්ලා ඉන්නේ මූ බන් නිදිමතේ කතා කරන්නේ මම මූ අර නිදිමතේ එක්කන් ගිහිල්ලා තින්නේ ඔබම් මවත් මේ ආවබං අයියෝ බම් මේ තාම ආරාතල්ලයක් දෙන්න කියනවාද මං අරුට දැම දිල්ෂාන්ට මෙසේජ් එකද ඌ හැබැයි මේක දැකපුවම මං ගත්තා ඊට පස්සේ වැඩේ හරි කියලා කිව්වා මං අරු නිදාගෙන හිටියේ මේවා කියලා මම හිතන් හිටියේ ඌ වැඩ කියලා ඔව් මේ නිදාගෙන හිටියේ මං මේ රාජිකට ආපුවෙන්ද මම ටක් ගාලා කෝල් කරලා හැරලා එකකට ආවා කිව්වා මූ අයියෝ බම් මේ තාම ඉන්නවා බං මේ හරියන අපි මම හිතන්නේ අපි කතා කරලා ගොඩක් කළානේ ඔව් අද කතාව මේක මතකද දීලා ඔව් ඒක පොඩ්ඩක් වටනා ඒක මතකයි එලගිරි ඒක අපි නෙක්ස්ට් එපිසෝඩ් එක බලාපොරොත්තු වෙන්නේ නෙක්ස්ට් එකේ බං ඔබ හිටපන් පොඩ්ඩක් ඔබ හිටපන් මේක කිලෝ 1.5 විතර බරයි හරි කිලෝ එකමාරක් ඔබ මේ කිලෝ එකමාර ඔබ තනියෙන් ගිල්ලෙන් උස්සනවා කියන්නේ බං ජොනි සින්ස් වඩා හොඳයි ඒක මොකෙන් හපන් ඉතින් කිලෝ 1.5ක් විතර මේකේ තියෙනවා මූ මේක අතරියකෝ මගේ ෆෝන් එක උඩට අනේ ෆෝන් එක කුඩුන් නෑ ෆෝන් එක කුඩුන් නෑ මම පොඩි වැඩක් වැඩ ගැල්ලක් ගෝරිල්ලා ග්ලාස් නේ බං බය වෙන්න ඕනේ නෑ ඔව් ගොරිල්ලා නෑ මොකද කිංගොන් ග්ලාස් තියෙන්නේ උඹට මතකද මූ අර මුහුදු වතුරට තෙමිලා අම්මට සිරියකෝ මේ ඒ කතා ටික තියාගන්න අපි පොඩි ඒක උනේ මචං මේ මූ බං මඩ පේන්න මේවා ගන්නවා කියලා ඔය ඕන කරන මේවා කරන්න ගියා හරිද මු ගියාදී මේක ලිස්ටලා උදීපල ඉස්සලා ඇරියද ඇත්තටම ගහන්න ගියාද උඹ පොඩ්ඩක් හිටපන් යකෝ A55 එකක් යකෝ සල්ලිත් නෑ කැමරාවෙන් බලපන් හැමෝම බලපන් උගේ ෆේස් එක්ස්ප්‍රෙෂන් එක එවලින් මොන වගේද තිබ්බේ කියලා ඉඩසේ කාරි ඇවුණා දැන්න අවුලන්න ටෙම්පට් විතරයි මේ එනම් අපි කතාවෙන් කරමනේ කතා වෙන්කරමු අද දවසේ අපි ලොකු මාට්ටුකතුයක් කතා කරා ඔගොල්ලෝ මේ පාවෙන කතා වාගෙන හිටිය නම් ඔගොල්ලෝ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න දැන් මම මේක නවත්තන්න යන්නේ මොකද මගේ මේක ඉවරයි එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරන්න ගුඩ් බයි අපේ සොමියත් එක්ක හිටර බලට බොහොම ස්තුතියි අපි ගොඩක් ටොපික්ස් ටික කතා කරන්නේ උදේ මහත්තයා මේ හිට ප්ලෑන් කරාටත් වැඩිය දේවල් ටිකක් කතා වුණා ඇත්තටම ප්ලෑන් ටිකක් නෙමෙයි ඉතින් ටොපික් ටික පොඩ්ඩක් ටයිප් කරන් එනවා ඉතින් ඒ ටික ඇද ගන්න වැඩිපුරම මේ වීඩියෝ එකේ වුණේ ඉෂාරව බයිට් උන එක ඒක නෝමල් ජීවිතෙත් වෙන දෙයක් මේ සොමියත් හොඳට උඹලා අතල්ලයක් ගත්ත කියලා හිතන ඇති අපි ඊළඟ සොමියත් හම්බෙමු මේ අපේ ගේමින් එක මං හිතන්නේ සඳුදා හරි අඟහරුවාදා හරි එන වීක් එකේ වැටෙයි ඒකත් බලමු මේ ඕකේ නෙක්ස්ට් සමයෙන් අපි හම්බෙමු මේ සබ්ස්ක්‍රයිබ් කරලා දාන්න මේ උඹලට කිව්වත් නැත්නම් උඹලා කරන්නේ කියලා දන්නවා තාම අපි අතර දෙනා බලන්නේ දෙක ගානේ සකර්පයිස් කරන්න ඔව් මේ එන සෙට්ටු පීස් අවුට් ඔල්ලෝ අපි ගියා පීස් අවුට් මේ අද ගේම්